හයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලත් එක්ක අනිවාර්යෙන් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ දවස්වල මට ගොඩක් අය මැසේජ් කරනවා ඒ වගේම නෙමෙයි ගොඩක් ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මාතෘකාවක් පිළිබඳව තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඒ තමයි ඕවර් තින්කින්. ඕවර් තින්කින් කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම මට ඕවර් තින්කින් කියලා දෙයක් තියනවාද? මට හැමදේම ඕවර් යනවා. කියන ප්‍රශ්නේ ගොඩාක් අය අහනවා. මේ දවස්වල බිසි ලයිෆ් එකක් තියෙනවා. හැබැයි මට මාවවත් පාලනය කරගන්න බෑ. මට ඕවර් තින්කින් කියලා කියනවා. මොකද්ද මේ ඕවර් තින්කින් කියලා කියන වචනේ? ඇත්තටම ඕවර් තින්කින් කියලා කියන්නේ දෙයක් ඕනවට වඩා හිතීම. මේකදී දුක, පීඩනය, දරා ගැනීම මේ සියල්ල එකට එක්කාසු වෙලා තමයි තමන්ට ඕනමටත් වඩා හිතන්න පුරුදු වෙන්න. ඉතින් අද මම පැහැදිලි කරුණු තුනක් පිළිබඳව ඔයාලත් එක්ක කතා කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා ඔයාට කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි මගේ YouTube channel එක තියෙනවා. ඒකට ගිහින් බලන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment sections එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඒ විතරක් නෙමෙයි මාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ තියෙනවා. ඒකත් මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ end එකට අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් අනිවාර්යයෙන්ම ඕවර් තින්කින් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ඉතින් මෙහිදී ඕවර් තින්කින් ප්‍රධාන වශයෙන්ම මොන විදිහටද බලපාන්නේ හේතු මොනවාද කියන තැන තමයි අද කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේකෙන් මිදෙන්න අපි ගන්න තීරණ කොයි විදිහ වෙන්න ඕනද කියලා අද ඔයාලත් එක්ක කතා කරන්න තමයි මම හිතුවේ. ඉතින් මුල්ම පළවෙනි විදිහට මම ඔයාලත් එක්ක කරුණු 7ක් පිළිබඳව පැහැදිලිව කතා කරනවා. ඉතින් මේකදී පළවෙනි කරුණ විදිහට තමයි මම ගන්නේ කුඩා කාලේ ඉඳලම තියෙන පුරුද්ද. ඉතින් මේකදී කුඩා කාලේ ඉඳලම තියෙන පුරුද්ද කිව්වොත් එහෙම ඔයා පොඩි වයසේ ඉඳලම මුල් ප්‍රශ්නයක් ආවොත් කලින් හිතනවා. එහෙම නැත්නම් ඒක වෙන්නත් කලින් ඒකට උත්තරයක් හොයනවා. ඒක ගොඩක් දුරට ඔයාගේ ඉන්න පවුල් පරිසරයෙන්, ඔයාගේ ෆැමිලි එකෙන් වෙන්න පුළුවන්. මොකද එයාලත් රියැක්ට් කරන විදිහෙන් තමයි ගොඩක්ම කුඩා කාලේ ඉඳලම තියෙන පුරුද්දක් විදිහට එන්නේ. මොකද ඔයාගේ ෆැමිලි එකේ අය පොඩි ප්‍රශ්නයකදීත් ගොඩක් කලබල වෙනවා නම් ඒකට හිතන්න නැතුව ඊටත් වඩා එහා තීරණ ගන්නවා නම් ප්‍රශ්නයක් විදිහටම දකිනවා නම් ඒකත් එක්ක තමයි ඔයාගේ මේ ඕවර් තින්කින් එකේ පළවෙනි ස්ටෙප් විදිහට ඔයාගේ මනස ක්‍රියා කරන්නේ. දෙවෙනි කරුණ විදිහට ගත්තොත් යම් දේවල් තමන්ට පුළුවන් ඒ වගේම පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක. මේකදී මම මෙහෙම කියන්නම්. උදාහරණයක් විදිහට එක්සෑම් එකක් ලියනවා. එතකොට අනිවාර්යෙන්ම මම ජය ගන්නවා කියලා හිතනවා. ඒකේ පොසිටිව් මයින්ඩ් එක හොඳයි. නමුත් ඒකේ අනිත් පැත්ත ගත්තොත් එයා ඕවර්තින් තමයි එයා වෙලා නැහැ. නමුත් ප්‍රශ්නට උත්තරයක් එයාගේ විහිං එයා හොයලා තියෙනවා. ගොඩක් දුරට ඔයාලා ස්පෝර්ට්ස් කරනවා ඇති. ඒ වගේම තමයි අපිට පාසලෙන් තමයි ස්පෝර්ට්ස් කියන දේ තේරෙන්නේ. මුල්ම එන්නේ. ඒකෙදි ජය පරාජය කියන දේ තමයි අපට එන්නේ. ඇත්තටම කිව්වොත් මේකෙදි අපිට අර යම් දෙයක් ඕනවට වඩා හිතලා උනත් නැතත් තමන් හරි තමන් මේක කරා කියන මතත් එක්ක අවිනිශ්චිත තීරණ ගැනීම තමයි දෙවෙනි කරුණ විදිහට ඕවර්තින් එක්කෙනෙක්ගේ රියැක්ෂන් එක වෙන්නේ. තුන්වෙනි කාරණය විදිහට ගත්තොත් හැම තේම නිශ්චිතයි කියලා හිතන එක. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් කලින් අපිට වසංගත තත්ත්වයක් ආවා. ඒකදී හැමදාම ක්ලාස් තියෙන විදිහට නෙමෙයි පාසලේ ක්ලාස් තියන්නේ. ඉතින් ඒකදී ඒ පරිසරය අනුව එක්ක ඔන්ලයින් එහෙමත් නැත්නම් වෙනත් විදිහකට අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ පැත්තේ සබ්ජෙක්ට් වලට යන්න වෙනවා. වෙනස් විදිහකට ක්‍රමවේදයක් හදනවා. හැබැයි ඕවර්තින්ක් කෙනෙක්ගේ ලක්ෂණයක් වෙන්නේ අනේ මට මේක කරන්න බෑ, මේක මට ලොකු ප්‍රශ්නයක්, අර ඕනවට වඩා හිතනවා. පැහැදිලිව කිව්වොත් අර වෙනස් වෙන පරිසරයට අනුවර්තනයක් විදිහට යාට කරන්න බෑ. ඒකට අනුවර්තනයක් වෙන්න බෑ. අර නැති හේතු සාධක හදා ගන්නවා.
ඉතින් මේක තමයි තුන්වෙනි කරුණ. කරුණු 7ක් පිළිබඳව කතා කරන්න වුණත් මට ඔයාලත් එක්ක අද කතා කරන්න පුළුවන් වෙන්නේ කරුණු 3ක් පිළිබඳව විතරයි. මාව සම්බන්ධ කරගන්න පුළුවන් පැහැදිලි පැතිකඩවල් තියෙනවා. ඉතින් ස්කිප් නොකර අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක නරඹන්න. යම් දෙයක් මොටිවේෂන් දෙයක් ඔයාගේ ලයිෆ් එකට ගන්න. ඒ විතරක් නෙමෙයි මගේ කොන්ට්‍රැක්ට් නම්බර්ස් මම අනිවාර්යෙන් වීඩියෝ එකේ එන්ඩ් එකට දානවා. කන්සල්ටේෂන්ස් වලට සම්බන්ධ වෙන්න ඔයාලා කැමති නම් සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් මාව අමතන්න කියන ගමන් එහෙනම් අදට මම මෙතනින් මේ වීඩියෝ එකකින් යනවා. නමුත් මෙතනින් එහාට ඕවර් තින්කින් කියන මාතෘකාවේදී අනිත් වීඩියෝ එකකින් ගෙන්න එන්න බලාපොරොත්තු වෙයි. අදට ඉතින් ඔයාලත් එක්ක ඉඳලා ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දීලා මම යනවා. අනිවාර්යෙන්ම මගේ channel subscribe කරන්න. bye.